හයි ඔන්න ඉතින් මං අද ඔයාලව එක්කන් යන්නේ හොටන් තැන්න බලන්න. ඉතින් සෑහෙන කාලෙක ඉඳන් යන්න ආසාවෙන් හිටපු තැනක් තමයි මේ අද මං ඇවිල්ලා ඉන්නේ. ඔරෙලි ට්‍රිප් එකේ දෙවෙනි දවසනේ මං කලින් වීඩියෝ එක ඔයාලට අරන් ආවේ ඔහිය. ඉතින් ඔහිය බලලා හොටන් ප්ලේන්ස් වලට එද්දී 12:45 විතර වුණා. ඉතින් එනින් ගමන් මෙතන මාරම ලස්සන වීව් එකක් තිබ්බේ. ඒ නිසා අපි මෙතන නවත්තලා ෆොටෝස් ටිකක් ගත්තා. ඉතින් අපි ටිකට් කවුන්ට් එක ගාවට යන්න තව ටිකක් දුර යන්න ඕනේ. ඒ නිසා අපි මෙතන වැඩි වෙලාවක් හිටියේ නැහැ. ඉතින් මෙතන ලස්සන වීඩියෝස් ටිකකුයි ෆොටෝ ටිකකුයි අරගෙන අපි ඉක්මනට පිටත් වුණා. ඉතින් ටිකට් කවුන්ටර් එක ළඟට අපි ආවා. අපි ටිකට් අරගෙන ඉස්සරහටම යද්දී අපේ ජාතික පක්ෂියාවත් අපිට හම්බ වුණා. ඉතින් එයාවත් බලාගෙන අපි ඉස්සරහටම ගියා. ඉතින් මේ හරියෙන් යද්දී හරියටම දන්නේ නැහැ අපිට වාහන වලින් බහින්න බැරිද කොහෙද, මොකද පාරවල් වල දෙපැත්තේ කොටි ඉන්න පුළුවන්. ඒ නිසා අපි මෙතන නම් බැස්සේ නැහැ. ටිකක් ඉස්සරහට යද්දී ලස්සන තැනක් හම්බෙලා අපි පොඩ්ඩක් එතනත් නවත්තලා ෆොටෝස් ටිකක් ගත්තා. යනවා ඉවරයක් නෑනේ. වේත් බලන්නකො මාල්ම ලස්සන view එකක් තියෙන්නේ. හරිම ලස්සනයි. මෙච්චර කාලෙ මං ගියපු ලස්සනම තැන වෙලා තිබුණේ බෝම්බුරු ඇල්ල. ඒ දැන් නම් හොටන් ප්ලේන්ස් තමයි මං ආව ලස්සනම තැන. ඉතින් ඇත්තටම මාරම ලස්සන වෙනස්ම පරිසර පද්ධතියක් තමයි හොටන් ප්ලේන්ස් වල තියෙන්නේ. ඉතින් මං හරි ආසයි ඒකට. එහෙනම් අපි යමු ඉක්මනටම හොටන් ප්ලේන්ස් වල ඇවිදින්න. ඉතින් මේ තාම අපි මේ පාරේ යන ගමන් මෙච්චර ලස්සනයි නම් ඇතුළේ තව කොච්චර ලස්සනයිද. ඉතින් මෙන්න මේ ගෝන්නු ටික දැකලා අපි මෙතන නැවැත්තුවා. බලන්නකෝ යාලා ඉඳගෙන ඉන්න විදිහ කාලා යාලා මහන්සි අරිනවද කොහෙද. ඉතින් එතන ගෝන්නු 11 දෙනෙක් විතර හිටියා. එක්කෙනෙක් තනි වෙලා තමයි හිටියේ. යා රජාද දන්නේ නැහැ ගෝන්නුන්ගේ. ඉතින් චූටි පැටියෙකුත් ඉන්නව. ඔයාලට පේනවද? එයාලා කාලා මහන්සි අරිනා වගේ කියලා තමයි මට නම් හිතුනේ. ඔන්න ඉතින් අපි ලං වුණා කාර් පාකින් එකට. ඉතින් අපි යන දවසේ ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියා. අපිට ළඟටම ගෝනෙකුත් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් අපි කාර් ටික පාක් කරලා අපිට අවශ්‍ය කරන වතුර බෝතල්, අමතරව පොඩි කන්න පුළුවන් කෑම ටිකකුත් තරම් අපි ඉස්සරහට යද්දි බලන්නකො අපිට වුණ දේ. මං හරියටම දන්නේ නැහැ මේ මීමැස්සද බඹරුද දෙඹරුද කියන්න. එකපාරටම අපේ ඔළුව උඩින් උන් ටික පියාඹලා ගියා. අපි ඔක්කොම ඉතින් පාත් වුණා. හැබැයි කාටවත් කරදරයක් නම් වුණේ නැහැ. බැරි වෙලා හරි එකෙක් හරි විද්දනම් අපිට මොනව වෙයිද කියලා අපිවත් දන්නේ නැහැ.
ඉතින් ඔයාලා මෙතනින් යද්දි අනිවාර්යෙන් මෙතනට යන්න ඕනේ. මොකද අපි අරන් යන බෑග් යාලා චෙක් කරලා තමයි යවන්නේ. මෙතනට යද්දි කිසිම පොලිතීන් දෙයක් අරන් යන්න බෑ. ඉතින් අපි ගාව චියුංගම් තිබිලා ඒවවත් අරන් යන්න දුන්නේ නැහැ. මොකද ඒව කාලා අපි බිම දැම්මොත් ඒව සත්තු කාලා එවුන් මැරෙන නිසා. ඉතින් අපි යාලට ඒ වලට බාධා කරේ නැහැ. ඉතින් අපි ඒව එතන තියලා ගියා. ඒ වගේම වතුර බෝතල් වල යාලා ඒ උඩ තියෙන ලේබල් එක ගලවලා අපිට ප්ලාස්ටික් උනාට අරන් යන්න දෙනවා. ඉතින් පොඩි ඔය බයිට් වර්ග කඩල පැකට් එයාලා එතනම බ්‍රවුන් පේපර් කවර් එක දාලා අපිට අරන් යන්න දෙනවා. ඔන්න ඉතින් අපි ඉස්සරහටම යද්දී අපිට මේ ලස්සන දිය කඩਿੱත්ත බලා ගන්නත් පුළුවන් වුණා. හරිම ලස්සනයි නේද? ඉතින් ඒ වගේම හොටන් ප්ලේන්ස් වල මේ රත්මල් අපිට ගොඩාක් තැන්වල බලා ගන්නත් පුළුවන් වුණා. ඒ වගේම ඒවා මේ කාලෙට වෙන්නදී පිපෙන්නේ හරියටම දාන්නේ නැහැ. මොකද හැම ගස්වලම මල් වලින් පිරීලා තමයි තිබ්බේ. ඉතින් අපි ඉස්සරහටම ඇවිදන් ගියා. ඉතින් කිලෝමීටර් 9ක් ඇවිදින්න තියෙද්දී මේ බලන්නකො මං කරගත්තු මෝඩ වැඩේ. මෙතන වීඩියෝ එකක් ගන්න කියලා දුවපු මම අන්තිමේදී හති දදා තමයි ඇවිදගෙන ගියේ. ඉතින් මෙයාලට කලින් අපි පොඩ්ඩක් ඉස්සරහට ගියා. බලන්නකො ඉතින් කට්ටිය එන විදිහ. ඉතින් හෝටන් ප්ලේන්ස් වලට එද්දී අපේ කට්ටිය නම් කතා වුණේ මුළු කිලෝමීටර් 9ම කවර් කරන්න බෑ. පුංචි ලෝකාන්තය බලලා අපි ආපහු හැරිලා එමු කියලා. ඉතින් මට නම් ඒත් ඕන උනේ මුළු කිලෝමීටර් 9ම කවර් කරන්න. මොකද අපි ආපහු මෙහෙට එයිද නැද්ද දන්නේ නැහනේ. ඉතින් අපි තීරණය කරලා ඊට පස්සේ අපි මුලින්ම ගියේ වම් පැත්තට. ඉතින් වම් පැත්තෙන් යද්දී අපිට මුලින්ම හම්බ වෙන්නේ පුංචි ලෝකාන්තය. ඊට පස්සේ ලෝකාන්තය හම්බ වෙනවා. ඊට පස්සේ බේකස් ඇල්ල හම්බ වෙනවා. ඉතින් අපි ඒ පාරෙන් තමයි ගියේ. ඉතින් යද්දී නම් ඉතින් ගොඩාක් මහන්සි දැනුණා අපිට. ඉතින් සෑහෙන දුරක් ආවනේ. ඉතින් අපි කට්ටියටම හොඳටම මහන්සි. අපි ඉතින් මෙතන චුට්ටක් වෙලා ඉඳගෙන මහන්සිය අරගෙන ඊට පස්සේ තමයි ආයෙ යන්න පිටත් උනේ. ඉතින් කිලෝමීටර් 2ක් විතර ඇවිදගෙන ආවට පස්සේ අපිට පුංචි ලෝකාන්තය බලන්න පුළුවන් වුණා. ඉතින් අපිට මෙතනට එන්න පැයක්වත් ගියේ නැහැ. ඉතින් අපේ කට්ටිය කතා වුණේ පුංචි ලෝකාන්තය බලලා ආපහු හැරිලා යන්නනේ. ඒත් ඉතින් වෙලාව තිබ්බ නිසා අපි ලෝකාන්තයත් බලලා බේකස් ඇල්ලත් බලලා යන්නම තීරණය කරා. ඉතින් බලන්නකෝ මාරුම ලස්සනයි නේද? වලාකුළු අපිටත් වඩා පහලින් ඉන්නේ. ඉතින් මාරුම ලස්සනක් තියෙන්නේ. මට කියා ගන්න වචන නෑ. මොකද මේ තරම් ලස්සනක් මන් දැකලා නැහැ. පස්ස බලන්නද? හැරෙනවද? ඔන්න ඉතින් දැන් අපි ලෝකාන්තය බලා පිටත් වුණා.
ඔන්න දැන් අපි ලෝකාන්තයට ඇවිල්ලා තියෙන්නේ. මෙතනට එන්න ඉතින් පුංචි ලෝකාන්තයේ ඉඳන් අපිට පැය භාගයක්වත් ගියේ නැහැ. ඉතින් ලෝකාන්තයේ ඉඳන් බේකස්සැල්ලට කිලෝමීටර් 2ක් තියෙනවා. ඉතින් අපි ලෝකාන්තෙත් ෆොටෝස් වීඩියෝස් අරගෙන ඉක්මනට අපි බේකස්සැල්ල හොයාගෙන ගියා. අයියෝ දැන් නම් හොඳටම මහන්සි කට්ටියට මගින් නවත්තනවයි ආය යනවයි. ඉතින් ජීවිතේ එකපාරක් හරි යන්න ඕන තැනක් තමයි හෝටන් ප්ලේන්ස් කියන්නේ. ඔයාලත් ගිහිල්ලාම බලන්නකෝ. ඇත්තටම පුදුම නිදහසක් දැනෙන්නේ. මෙහෙම ලස්සන තැන් අපේ රටේ තියෙනවද කියලා හිතන තරමටම මාරම ලස්සනයි. බේකර්ගේ ඇල්ල මිෂන් සිසිල් දියබිලිති මදුනම් සමග මසෝ ඉවඩට තෙතමනට ඔන්න ඉතින් පැයකට පස්සේ අපිට බේකස්ගේ ඇල්ල බලන්නත් පුළුවන් වුණා. සෞම්‍ය පරිසරයට පෙම්බන්න වීවන ශාක වාසභූමියේ කරගත් ආවේනික කුරු කටුස්සා නම් කටුසු විශේෂය වීසිලිමත් සංචාරයකට ඇතැම් විට දැකිය හැක. දෙකකට ගියදී කොමන් දෙකෝ ඔය ආශ්‍රයකී සමහර ජලජ
ඉතින් මෙතනට එද්දි අපි 4 මාර වුණා. අපි මෙතන පැය භාගයක් විතර හිටියා. ඊට පස්සේ ඉතින් අපි ආපහු යන්න පිටත් වුණා. මොකද 5 මාරට කලින් අපි එළියට යන්න ඕනේ නිසා. ඔන්න ඉතින් දැන් අපි ඉන්නේ චිමිනි ඇල්ල ළඟ. දැන් වෙලාව 5:23යි. ඉතින් අපි ඉක්මනටම මෙතනත් ෆොටෝස් ටිකක් අරන් ඉස්සරහටම ගියා. කිලෝමීටර් 9ක් ඇවිදලා අපේ එක්කිනාගේ සෙරප්පේ අඩියත් ගැලවුණා. බලන්නකො ඉතින් පව්වානේ. ඔයාලා ඌ කියන්නේ. තව කී කියන්නේ. අපි හෝඩන් දැන්න කිලෝමීටර් 9ම කවර් කරා. හිප් හිප් හුරේ!
ඉතින් අපි හෝටන් ප්ලේන්ස් වලට සමුදීලා මේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් යන ගමන් ඉන්නවා කියලා කිව්වට තාම ඉවර නැහැ. බලන්නකෝ ඉතින් මාරම ලස්සනයි නේද? එයාලගේ ලස්සන. ඉතින් අපි මෙතනත් නවත්තලා ෆොටෝස් ටිකකුයි වීඩියෝස් ටිකකුයි අරන් යන්නත් අමතක කරේ නැහැ. ඉතින් මම දැනුත් කියන්නේ මම ගියපු ලස්සනම තැන තමයි මේ හෝටන් ප්ලේන්ස්. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. බයි බයි. තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ආයේ හම්බෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න.